hello welcome back to my channel. කොහොමද ඉතින් ඔයාලට හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මං හිතනවා. අද ඉතින් මං ඔයාලව එක්කගෙන යන්නේ සේරුවාවිල. අපි ඉතින් ගෙදරින් පිටත් උනේ උදේ 7:00 විතර. දැන් නම් ගොඩක් දුරට ඇවිල්ලා ඉන්නේ රිටිගල කන්ද ළඟටම දැන් අපි ඇවිත් ඉන්නේ. ඔයාලා දන්නවද මේ රිටිගල කන්දට රිටිගල කියලා නම හැදුනේ කොහොමද කියලා? ඒ කාලේ දේවානම්පියතිස්ස රජතුමාගේ මහා ඇමති තනතුර දැරලා තියෙන අරිට්ට කුමාරයා. ඉතින් එයාගේ නම පාලි භාෂාවෙන් තමයි අරිට්ට පබ්බති කියලා තියෙන්නේ. ඒකේ තේරුම තමයි ළමයි අරිට්ට කියලා කියන්නේ පාලි භාෂාවෙන් රිටි කියන එකට. මේ පබ්බති කියලා කියන්නේ පර්වත කියන එක තමයි අදහස් වෙන්නේ. ඉතින් ඊට පස්සේ පර්වත ගල වෙනවා. ටික කාලයක් යනකොට කටවහරෙන් හැමෝම අරිට්ට ගල කියලා තමයි කියලා තියෙන්නේ. දැන් කාලේ වෙනකොට අයන්න අයින් වෙලා අවසානට දැන් රිටිගල කියලා තමයි හැමෝම කියන්නේ. දැන් අපි රිටිගල පහු කරලා කන්තලේ පැත්තට තමයි යන්නේ. අද අපි තනියමත් නෙවෙයි ආවේ. අපි සෝමාවතියට දානයක් දෙන්න යන ගමන් තමයි මේ සේරුවාවිල යන්නේ. ඒ අතරමැද තමයි දැන් අපිට මේ කන්තලේ වැව හම්බුනේ. කොහොමද බලන්න කන්තලේ වැව? දෙවන අක්බෝර් රජතුමාලු මෙච්චර මේ ලොකු කන්තලේ වැව හදලා තියෙන්නේ. මේ කන්තලේ වැවේ වැව් බැම්ම විතරක් තියෙනවා කිලෝමීටර් 2.5. වර්ග කිලෝමීටර් 23ක භූමියක් පාවිච්චි කරලාලු මේ වැව හදලා තියෙන්නේ. තව දෙයක්. හුරුළු වන රක්ෂිතයෙන් පටන් අරගෙන ත්‍රිකුණාමලයේ මුහුදට වැටෙන කන්තලේ ඔය හරස් කරලා තමයි මේ කන්තලේ වැව හදලා තියෙන්නේ. කොච්චර ලොකු වැවක්ද කියලා හිතන්නකෝ. අපි දැන් මේ වැව් බැම්ම දිගේ කිලෝමීටර් 1.5ක් 2ක් විතර ආවා. පේනවද වැව් බැම්මෙන් පල්ලෙහා තියෙන කුඹුරු ආය? මේ කුඹුරු ආය සම්පූර්ණයෙන් පෝෂණය වෙන්නේ මේ වැවෙන් තමයි. අපි ඊට පස්සේ වැව් බැම්ම උඩ පොඩි වෙලාවකට නතර වුණා. දැන් ගමන ගොඩක් දුර ආවත්නේ. ටිකක් මහන්සිත් තියෙනවා. වැව් බැම්ම උඩ නතර වෙලා ෆොටෝස් ටිකකුත් අරගෙන අයිස්ක්‍රීම් එකකුත් කාලා ඊට පස්සේ යනවා කියලා හිතුවා. අපි දැන් මෙතනින් සේරුවාවිලට යන්න තමයි පිටත් වෙන්නේ. මං ඔයාලට කිව්වනේ අපි මේ ගමන ආවේ තනියෙන් නෙවෙයි කියලා. දැන් ඉතින් අපේ අනිත් කට්ටිය ආපු බස් එක සේරුවාවිලට ළඟ කියලා කිව්වා අපිට කෝල් කරලා. ඒගොල්ලෝ හම්බ වෙනකන් තමයි දැන් අපි යන්නේ. ඔන්න අපි දැන් තමයි ඉතින් සේරුවාවිල විහාරයට ආවේ. ඔයාලා දන්නවද මේ සේරුවාවිල පුදබිමේ තියෙන වැදගත්කම මොකක්ද කියලා? අපේ බුදුරජාණන් වහන්සේ ලංකාවට 3 වෙනි වරට වැඩම කළාට පස්සේ මේ ස්ථානයටත් වැඩම කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ වගේම තමයි ලලාට ධාතුන් වහන්සේත් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලේ තපස්සු බල්ලුක වෙළඳුන්ට ලබා දුන් කේශ ධාතුන් වහන්සේත් මේ චෛත්‍යය තැන්පත් කරලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මම දන්න විදිහට නම් මේ විහාරය ඉදි කරලා තියෙන කාවන්තිස්ස රජ සමයේ. මේ සේරුවාවිල විහාරයට ගොඩබිම මාර්ගයෙන් වගේම මුහුදු මාර්ගයෙන්ුත් එන්න පුළුවන් කියලා තමයි කියන්නේ. අපි දැන් ඉතින් චෛත්‍යරාජයන් වහන්සේත් වැඳ පුදාගෙන බුදුමැඳුරු පැත්තට තමයි මේ යන්නේ. මෙතන ඉඳලා ඉතින් ටිකක් දුර යන්න ඕන පයින් ඉස්සරහට. අවුවනම් ගොඩක් සැරයි. අපි ඉතින් හිමින් ඒ පැත්තට ආවා.
අපි බුදුන් වැඳලා ඉවර වෙලා ගොඩක් කළා මෙතෙන්ට වෙලා ඉඳගෙන හිටියා. හැමෝටම දැන් ඉතින් මහන්සිනේ. උදේට කාලත් නෑ තාම. ඊට පස්සේ ඉතින් හැමෝටම බඩගිනි කියපු නිසා මෙහින්ම කාලා සෝමාවතියට යන්න පිටත් වෙනවා කියලා තමයි අපි හිතාගත්තේ. මෙහෙ වෙනමම තැනක් තියනවා ළමයි සත්තුන්ගෙන් කරදරයක් නැතුව කෑම ගන්න තැනක්. අපි එතෙන්ට වෙලා ඉතින් කෑවා. කාලේ ඉවර වෙලා දැන් මේ සෝමාවතියට යන්න තමයි පිටත් වෙලා ඉන්නේ. දැන් තමයි ඉතින් ට්‍රිප් එකේ හොඳම හරිය. බලන්නකෝ අපිට සෝමාවතියට යන්න හම්බ වුණ පාර කොහොමද කියලා. Google එකෙන් පාරවල් හොයාගෙන ගියොත් නම් ළමයි මෙහෙමමයි හැමදාම අපිට හම්බ වෙන පාරවල්. අනේ මන්ද අපිට විතරද කියලා මට නම් තේරෙන්නේ කොහොම හරි ඉතින් මහා කැලයක් මැද්ද මේ පාරේ තමයි අපිට යන්න උනේ. අපේ කාර් එකේ යන්නම බෑ හෙන ලොකු වලවල්. ඉතින් අපි කිලෝමීටර් ගාණක් මේ විදිහට පයින් ගියා බැහැලා. වෙන මොනා කරන්නද ඉතින්. අපේ අනිත් කට්ටිය ගියේ වෙනම පාරක, අපි ගියේ වෙනම පාරක. දැන් නම් ඉතින් අපි සෝමාවතියටම ඇවිල්ලා ඉන්නේ. මේ තමයි මහවැලි ගඟ. මෙතෙන්ට ආවට පස්සේ තමයි ඉතින් ඔළුවට නිදහසක් දෙන්නේ. කොයි වෙලේ අලි හම්බෙයිද කියලා ඇත්තටම අපි ආවේ බයෙන්. කරන්න දෙයක් නැහැ ඉතින් කොහොමද අපි ආවා. ආවේ හොඳ වැඩකටනේ. ඒක නිසා ඉතින් අපි පරිස්සමින් ආවා. එහෙනම් ඉතින් අපි ලබන සතියේ සෝමාවතියේ ගියපු ගමන වීඩියෝ එකෙන් හම්බෙමු. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න ඕනි. ගිහින් එන්නම්. Thank you for watching.